එක් කලෙක අප මහ බෝසතාණෝ හාවෙකුව ඉපදී වනයක සැරිසරමින් සිටිති. මෙම බෝසත් හාවාගේ ගුණදොස් සොයා බැලීමට සිතූ සක්දෙවියන් මහලු බමුණකුගේ වෙස්ගෙන එම වනයට පෙමිණෙයි. ඔබ හරිම අමාරුවෙන් වගේ. මොකද? මට කියන්න මිත්‍රයා. ඔව් මට හරිම බඩගිනි. මොනවා හරි කන්න දෙන්න මගේ යාළුවේ. මේ කැලෑවේ ඔබට දෙන්න දෙයක් නැහැ. කමක් නැහැ. ගිනි ගොඩක් ගහන්න. මම කැමක් හදලා දෙන්න. මහලු බමුණා කෝටු කැබලි එකතු කර ගිනි ගොඩක් සකස් කරයි. ඔන්න මගේ ශරීරය පුච්චාගෙන බඩ පිරෙන තුරු කන්න. හාවා තම ශරීරය මහලු බමුණාට ආහාරයක් කරදීමට සිතා එම ගිනි ගොඩට පැන්නේය. එහෙත් එසැනින් ගිනි ගොඩ නිවී කියා අතර මම තමයි ශක්‍ර දේවේන්ද්‍රයා. ශක්‍ර දෙවියන් සිය නියම රූපය මවාගෙන බෝසත් හාවා අතට ගත්තේය. මේ සිදුවීම සදහටම ලෝවාසීන් දැනගත යුතුය. එනිසා මම සදමත සාරුවක් පින්තාරු කරමි.